ඔබ ජීවත් වෙන්නේ ලොකු ගෙදරකද? ඔබ පදින්නේ ලොකු වාහනයකද? ඔබට තියෙන ලොකු සමතකම්ද? කොටින්ම මේ ලොකු කියන විශේෂණය නැතුව මොනම දෙයක් හෝ මේ අපේ සමාජයේ කරද්දී ඔබට ලොකු මදිපුංචිකමක් නැත්තම් ලොකු හීනමානයක් දැනෙනවද? ඔබට නොදැනුණත් මේ රටේ ගොඩක් දේවල් දිහා අත දාලා හිස දාලා සියුම් ඒවත් එක්ක ඉන්න ගමන් නිරීක්ෂණය කරද්දී පේන දේ තමයි අපේ සංස්කෘතියට කොහොම එකතු වුණු දෙයක්ද දන්නේ. මේ ලොකු විශේෂණේ නැතුව පොඩි දේවල් එක්ක ශක්තිමත් වෙලා ඉදිරියට ගිහින් ගඩොලින් ගඩොල හැදිලා ශක්තිමත් වෙලා මහා විදිහට ගොඩ නැගුණු එහෙම ඉතිහාසයේ යම් දේවල් අපි අත්දකින ඇස පන අපිට දකින්න තියෙන අතරෙත් කුඩා රටක් හැටියට කුඩා ජනගහනයක් ඉන්න රටක් හැටියට මම දන්න තරමින් ගොඩක් අයගේ තියෙන කුඩා වත්කම් ගේ දොරවල් යාන වාහන මේ දේවල් තුල ඉතා හොඳට ගොඩනැගෙන හැකියාවක් තියෙද්දී අර සංස්කෘතියට මම කිව්ව කොහෙන්ද මන්ද එකතු වුණු ලොකු කියන විශේෂණේ නැතිව කෙරෙන්න බැරි දේවල් කරන්න බැරි දේවල් සහ ලොකුවටම පොඩි දේවල් නොසලකා හැරලා කටයුතු කිරීම බහුලවම තියෙනවා. මේක තමයි අපි සමාජයේ කවදාවත් ගොඩනැගෙන්නේ නැති වෙන්න බලපාන අර මානසික ස්ථාවරය නැතිකම වගේම බලපාන අනික් කාරණේ මේකත් මනස ඇතුළටම රිංගලා තියෙන ගුණ ගොඩක් තමයි. මොකද අපේ රටේ සමාජයේ ප්‍රශ්න නිර්මාණය වුණේ පොඩි දේවල් වලට විසඳුම් නොලැබීම නිසා මහා පරිමාණ ප්‍රශ්න බවට ඒවා පත් වුණේ. ඒ වගේම තමයි පොඩි දේවල් පොඩි අවස්ථා නොගන්නා නිසාම තමයි ලොකු ජයග්‍රහණ කරා යන්න බැරි කමෙන් අපි පෙළෙන්නේ. මේක තේරුම් ගන්න එකයි මම කිව්වේ. අර හැම දෙයකටම ලොකුයි කියන විශේෂණේ නැතිකොට ලොකු හීනමානයකින් පෙළෙනවා. සමාජයේ ඉස්සරහා හැසිරෙද්දී කටයුතු කරද්දී. ඒක ලොකු ප්‍රශ්නයක්. උත්තර බලන්න ඔබ ඊට එකව බලන්න ඔබගේ ගමේ ප්‍රදේශේ පවා වැඩ කටයුතු වලදී මේ ලොකුයි කියන එක මහා කියන එක ඉස්සරහට එන තැනදී තමයි මිනිස්සුන්ගේ බොහොම නිකන් අර අභිමානවත් තිනාවක් එන්නේ මුන්ට අභිමානය කියන්න බෑ. ඒක පොඩි සාඩම්බර විලාසී. නමුත් යථාර්ථය නම් සමාජයේ බහුතරයක් මිනිස්සු ඉන්න මේ යථාර්ථය දන්න පොඩිකම ගැන කතා කරන හැබැයි අපි සමාජ සංස්කෘතිය ඉස්මතු වෙන තැන්වලදී තියෙන අර මහා ලොකු කියන කතන්දර. නමුත් අපි ධර්මයේ බව මතක තියාගන්න. හීනයානය කියලා හැඳින්වෙන එකට හේතුව මහායානය කියන එක වෙන වෙලා තියෙන සමහරට මහා කියන සංකල්පයටම ගිහින් තමයි අපේ අවසානයේ අපි දකින්න ඕනේ කියන හැඟීම මත හැදුණු නිසා වෙන්නේ නැති. උදාර අනික් ඒවා කුඩා දේවල් ඒවා නොසලකා හැරිය යුතු වටිනාකම නොදැකිය හැකි දේවල් හැටියට තමයි සටහන් වෙලා තියෙන්නේ. නමුත් අපි පිළිපදින්නේ තේරවාද පිළිගන්නේ තේරවාද ධර්මයේ තියෙන හීනයානය කියලා. ඒකේ එහෙම දෙයක් නැහැ. ලොකු පොඩිකම එතන එහෙම දෙයක් නැහැ. නිවැරදිභාවය තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න මේක කියන්නේ නිකන් නෙවෙයි. ඔබටත් මටත් තියෙන අත්දැකීම් මම හිතන්නේ හොඳටම ප්‍රමාණවත් එහෙම නැත්නම් ඔබ පොඩ්ඩක් ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලලා සමාජයේ වැඩ කටයුතු සිද්ධ වෙන දිහා නිරීක්ෂණය කරද්දී මේ අපේ සමාජයේ තේරෙයි මේ පොඩි වැරදිත් නොසලකා හරින පොඩි අවස්ථාවනුත් නොසලකා හරින කොටින්ම පොඩි කියන යාන වාහනේ ඉඳන් ගෙවල් දොරවල් ඉඳන් මිනිහාගේ ප්‍රමාණය ඉඳන් සමහරවිට පොඩි කියන එක හරියට නොසලකා හැරියට අනේ පොඩි දේ තුල විශාල ශක්තියක් තියෙනවා කියන එක තේරුම් ගන්න. මොකද පොඩි දේවල් එකතු වෙලා තමයි ලොකු දේවල් හැදෙන්නේ. ඒ නිසා පොඩි කියන කතන්දරේ ඒක යම් අවස්ථාවකට පමණයි. පොඩිදී ඔබ නොහිතන විදිහ ලොකු දේවල් අභිභවන විශාල දෙයක් බවට පත් වෙන්න පුළුවන්. බැලමුණත් පින්බුවම ටිකක් ලොකු වෙනවනේ නේද? ඒ වගේ ගොඩක් දේවල් තුල මේ භෞතිකව අපි දකින පොඩිකමට එහා ලොකු ශක්තියක් ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. සමහරට මම දන්නේ නැහැ. පරමාණුක බෝම්බ ගැන කතා කරනවා නෙමෙයි. ලෝකෙම සුන්නත් දූලි කරලා දාන්න පුළුවන්. පරමාණු කියන සංකල්පය දන්නව නේද කොච්චර කුඩායිද කියන එක. යම් කාලයකදී කුඩාම ඒකකයේ හැටියට හඳුනාගත්තා. පරමාණුක වාදයේ බිහි වෙන්නේ එතනින්. නමුත් එතනින් එහාට ගියා තවත් ඒක ඇතුළේ කුඩා දේවල් ඊට වැඩි තියෙනවා කියලා හොයාගත්තා. ඒ නිසා විද්‍යාත්මකව බැලුවත් විද්‍යාත්මක නොවන විදිහට බලුවත් අපි මේ සංස්කෘතියට එකතු වෙලා තියෙන මෙන්න මේ කැත ලක්ෂණ අයින් කරගන්නේ ලොකුකම ප්ලස් කියන එකේ ලොකුකම අයින් කරලා දාන්න. අයින් කරලා දාලා හරිදී සහ පොඩි කියන එක අදාළ නැහැ. විශේෂයෙන්ම තියෙන පොඩි අවස්ථා මග හරින්න එපා. ගමේ ඔබගේ වැඩසටහන් වල හැම දෙයකම තියෙන පොඩි අවස්ථා. ඊටම හොඳින් පාවිච්චි කරන්න
අවස්ථාවාදීම නෙවෙයි මේ කියන්නේ. පොඩි දේ කියලා නොසලකා හැරලා අවසානට ලොකු ප්‍රශ්න ඇති කරගෙන ලොකුවට විදවීම සිද්ධ කරගන්න එක අපි තවදුරටත් කරන්න ඕනේ නැහැ. ඒක තමයි උදාහරණයක් අවසන් වශයෙන් කියන්න ඕනකම තියෙන්නේ. අපේ සමාජයේ ගොඩ නැංගෙන්නේ නැත්නම් අපි මානසික ස්ථාවර නැගින්නේ නැත්නම් අපි මේ ලොකු දේවල් හිතාගෙන පොඩි කතාවර පොඩි ක්‍රමී ශක්තිය කරලා දානවා. යන වාහනේද කිව්වා දොරවල් වල ඉඩකඩ මතු පිළි හැම දෙයක්ම පොඩි වෙනවා නම් ඒක නිකන් මදි පුංචිකමක්. අඩු තක්සීරුවකට ලක් වෙන දෙයක් බවට පත් කරගෙන තිබෙනවා අපේ සමාජයේ. මම එතනින් එහාට සමාජය වල ගිහිල්ලා මුල වල නැත්නම් එහෙම අත්දැකීමක් මට නැහැනේ. මට තියෙන දේ තමයි අපේ සමාජයේ අත්දැකීම. ඒක තුල අපි මේක තදින්ම දකින්න. තව සමාජවලත් මේවා තියෙන පුළුවන්. නමුත් අපිට වැදගත් අපේ සමාජය. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන ලොකු කම ප්ලස් එක අයින් කරගන්න. දැන් ලොකුකම නෙවෙයි හරිදී නිවැරදිදී කියන එකයි එන්න ඕන. මේක දේශපාලනයෙන් පව අතුගා ගන්න බැරි වුණු සත්‍යයක්. ලොකුයි කියන එක නැත්තම් සම්බදකම් තුල පව හැම මිනිහෙක් දිහාම සමාජලට එන්නයකින් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ දිහා පව අව탁සිරුවෙන් අඩු탁සිරුවෙන් දකින්න. ඒකම තමයි අපිට හේනයක් වෙලා තියෙන රටට. ලොකු හේනයක් වෙලා තියෙන්නේ. පොඩි දේ නොසලක හැරීම ලොකු ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. සමහරට මේක අර වදවාසිකම් පෙළපත් සමාජයේ හැසිරෙද්දී අපි ලොකෝට තියෙනවා නේ. එහෙම නැත්තම් ඔය අද මේ සමාජය ගොඩක් වෙලාවට යපින්නේ මේ පොඩි තැන් වලින් පොඩි මිනිස්සු ශක්තිමත් කරපු දේවල් වලින් වෙන්නත් පුළුවන්. ඒක නිකන් අදහසක් පමණයි. පොඩිද ලොකුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකයි මේක උදාහරණ ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන් උදාහරණයක් දෙන්න පුළුවන්. උදාහරණ නෙමෙයි වැදගත්. මේක තේරුම් ගැනීම අවබෝධ කරගන්න නිසා සමාජයේ මේ තියෙන නොසැලකිල්ල කුඩා දෙයට තියෙන නොසැලකිල්ල නිසා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තමයි මේ පොඩිවට හදා ගන්න පුළුවන් වැඩි ලොකු වුණාම ඒවා බරපතල හදා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ සමාජය හදා ගන්න නම් කුඩාම තැනුම් මේකේ තමයි පොඩිකම අන්න එතනින් පටන් ගන්න.